sorry, my friend, it's not a thriller. A killer of hearts and my heart is pounding like gorilla. If love was the Colosseum, she's tearing down the pillars. For Villa plus Villa, haha, she's a killer. She is a girl that's taking my world and flipping it upside down. She is the lady that's driving me crazy, my sanity can't be found. Lost and found, I found myself on my knees, I'm singing. Jessica, please, to this lady drives me crazy. I call this lady Buffy when my heart's at stake, she slays me. I spin 180 and face the other way. The signals that you're giving me are so confusing lately. ඔයාත් හැමදාම රැට ෆෝන් එක කොට්ටේ ළඟ තියාගෙන නිදාගන්න කෙනෙක්. එහෙනම් මේ දේ බලන්න. ඔයා නිදාගෙන ඉන්න පැය 8 පුරාම ඔයාගේ මොළයට මොනවද වෙන්නේ කියලා ඔයා කවදා හරි හිතලා තියෙනවද? ෆෝන් එක හිසාසල තබා ගැනීමෙන් නිකුත් වන විද්‍යුත් චුම්බක විකිරණ කිලින්බ අවශෝෂණය කරගන්නේ ඔයාගේ මොළය. මෙහි බලපෑම නිසා මොළේ පටක රත්වීමකට ලක්වන අතර ශාරීරික ස්වභාවික මෙලටොනින් හෝමෝනයේ නිපදවීම අඩාල වෙනවා. ප්‍රතිඵලය තමයි කොපමණ වෙලාවක් නිදාගත්තත් උදේට අවදි වෙද්දී දැනෙන දැඩි වෙහෙස සහ මතක ශක්තිය දුර්වල වීම. මේ විකිරණ නිසා ඔයාගේ ස්නායු පද්ධතිය නිරන්තර ප්‍රහාරයකට ලක් වෙනවා. දවස පුරා පවතින හිසරදිය, ඇස් පිටුපස වේදනාව සහ කන් ඇසීමේ ගැටලු පවා ඇති වෙන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි. අවධානය යොමු කිරීමේ හැකියාව අඩු වෙලා බ්‍රේන් ෆොග් ඇති වෙන්න මේ පුරුද්ද ප්‍රධාන හේතුවක්. ඔයා නොදැනුවත්වම ඔයාගේ ශාරීරියේ සුවපත් වීමේ ක්‍රියාවලිය ඔයාම විනාශ කරගන්නවා. ඉතින් අදම මේ භයානක පුරුද්ද නතර කරන්න. නිදාගන්න කලින් ෆෝන් එක ඈතින් තියන්න. මේ වීඩියෝ එක ඔයාගේ හැම යාළුවෙක්ටම ෂෙයා කරන්න. තවත් මේ වගේ වැදගත් තොරතුරු දැනගන්න අදම අපිව ෆලෝ කරන්න.